ආයිබෝවන් අද අපි කතා කරමු සයිබර් ආරක්ෂණ ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ ගොඩක් බලවත් මෙවලමක් ගැන. ඒ තමයි කාලි ලිනක්ස්. ඔව්. අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍රත් එක්ක බලමු ඇයි මේ ethical hackersලා security professionalsලා මේකට මෙච්චර කැමති මේක නැතුවම බෑ කියන්නේ ඇයි කියලා. හරියටම හරි. මේක ඇත්තටම Debian මත පදනම් වුණු Linux distribution එකක්. හැබැයි ඉතින් අර සාමාන්‍ය එකක් නෙවෙයි. සමහරු කියනවා ethical hacker කෙනෙකුගේ Swiss knife එක කියලා. අහා එහෙම කියමනකුත් තියෙනවා. ඔව්. මුලින්ම මේක ආවේ backtrack කියලා නමකින්. පස්සේ තමයි ඒකේ තිබුණ අර අනවශ්‍ය දේවල් එහෙම අයින් කරලා ටෙස්ටිං වලටම security පැත්තටම focus කරලා කාලි Linux හැදුවේ. හරි. මති අහරවනි සහ දේවන් කර්න්ස් තමයි නිර්මාතෘවරු 2013 දී වගේ තමයි රිලීස් වුනේ. ඔෆෙන්සිව් සිකියුරිටි එකෙන් තමයි මේන්ටේන් කරන්නේ. ඒ කියන්නේ මේකේ මූලික අරමුණ වෙලා තියෙන්නේම අර ආරක්ෂක පරීක්ෂණ වගේ දේවල්. ඔව්. ප්‍රධාන වශයෙන්ම advanced penetration testing, security auditing, computer forensics, reverse engineering වගේ දේවල් වලට තමයි ගොඩක් වෙලාවට යොදාගන්නේ. ඒ කියන්නේ සිස්ටම් වල vulnerabilities හොයන්න, ඒවා ටෙස්ට් කරන්න වගේ දේවල්. අනාරි. ඒ වගේම සිදුවීම් වුණාම ඒවා ඇනලයිස් කරන්නත් මේකේ ටූල්ස් තියෙනවා. ඇයි දැන් කෙනෙක් සාමාන්‍ය Linux එකක් අපි කියමුකෝ Ubuntu වගේ එකක් පාවිච්චි නොකර මේ කාලිම තෝරගන්නේ. මොකක්ද විශේෂ වාසිය? හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි මේක සම්පූර්ණයෙන්ම free, open source. හරි. open source කියන එක වැදගත්. ඔව්. ඕනේ කෙනෙක්ට use කරන්න, modify කරන්න, share කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි අර security tools 600කට වඩා pre-installed වෙනවා. 600කට වඩා. ඔව්. ඉතින් වෙනම හොය ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ. GitHub එකේ කෝඩ් එක තියෙන නිසා transparency එකකුත් තියෙනවා. භාෂා ගණනාවකට support කරනවා. අනිත් එක kernel level එකටම ගිහින් customize කරන්න පුළුවන්. kernel එකත් customize කරන්න පුළුවන්. ඒකෙන් ලැබෙන ප්‍රායෝගික වාසිය මොකද්ද? ටෙස්ට් කරන කෙනෙක්ට? ඒක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. හිතන්නකෝ විශේෂිත network adapter එකක් එක්ක වැඩ කරන්න ඕන වුණොත් එමත් නැත්නම් OS එකේ behavior එක ගොඩක් සියුම්ව control කරලා මොකක් හරි security system එකක් bypass කරන්න වගේ දේවල් වලට. හරි. සාමාන්‍ය OS එකක ඒ flexibility එක අඩුයි. හරි. දැන් පැහැදිලි. එතකොට system requirements එහෙම ලොකුට resources ඕනද? සාපේක්ෂව අඩුයි. disk space එක 20 GB වගේ තමයි ඕන වෙන්නේ. 20 GB. RAM එක නම් minimum 1 GB කියනවා. හැබැයි ඉතින් 2 GB හෝ ඊට වැඩියෙන් තියෙනවා නම් performance එක හොඳයි. installation එක අමාරුද? නෑ, එච්චර අමාරු නෑ. CD DVD වලින් USB boot කරලා වගේම VirtualBox VMware වගේ virtualization software වලිනුත් ලේසියෙන්ම දාගන්න පුළුවන්. හරි. අර කතා කරපු මෙවලම් 600 ගාන අතරින් ගොඩක් වෙලාවට පාවිච්චි වෙන කාලි වල තියෙන බලය පෙන්눔 කරන tools කීපයක් ගැන කිව්වොත් දැන් network එකක් ගැන මුලින්ම හොයන්න මොනවද තියෙන්නේ? ඒකට ඉතින් Nmap තමයි. network mapper. Nmap. network එකක තියෙන devices මොනවද? ඒ කියන්නේ host discovery, open ports, ඒ වගේ දුවන OS එක මොකද්ද වගේ දේවල් හොයාගන්නේ Nmap නැතොම බෑ. හරි. network inventory එකක් හදන්නත් පාවිච්චි වෙනවා. ගොඩක් වෙලාවට ඊළඟට කරන දේවල් decide වන්නේ Nmap result එක අනුව. හරි. එතකොට Wi-Fi පැත්තට ගියොත් Wi-Fi වලට ප්‍රධාන වශයෙන්ම AirCrack NG suite එක. AirCrack engine. ඔව්. ඒකෙන් Wi-Fi network වල security test කරන්න, traffic monitor කරන්න, ටෙස්ටිං වලට ඇටැක් කරන්න, password cracking වගේ වැඩ ගොඩක් කරන්න පුළුවන්. හරි. දැන් login credentials වගේ දේවල් ටෙස්ට් කරන්න කියන්නේ brute force කරන්න එහෙම. ඔව්. ඒකට THC Hydra කියලා tool එකක් තියෙනවා. ඒක ගොඩක් ප්‍රබලයි. FTP, HTTP, Telnet වගේ protocols 50කට වඩා support කරනවා. හැබැයි ඉතින් මේවා පාවිච්චි කරන්න ඕන අනිවාර්යයෙන්ම අවසර අරගෙන නීති අනුකූලව විතරයි. ඒක නම් අනිවාර්යයෙන්ම vulnerabilities ඒ කියන්නේ දුර්වලතා හොයන්න automatic ක්‍රම. Nessus කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ vulnerability scanner එකක්. Nessus. ඔව්. දන්නා vulnerabilities දහස් ගානකට සිස්ටම් එකක් ස්කෑන් කරලා ලස්සන රිපෝට් එකක් දෙන්න පුළුවන්. security auditing වලදී ගොඩක් වෙලාව ඉතුරු කරනවා. network එකේ ඇත්තටම මොනවද යන්නේ කියලා බලන්න. අන්න ඒකට තමයි Wireshark packet analyzer එකක්. Wireshark. network එකේ යන data packets capture කරලා ඒවා ඇතුලේ තියෙන්නේ මොනවද කියලා විස්තරාත්මකව බලන්න පුළුවන්. real time බලන්නත් පුළුවන්. save කරපු pcap files analyze කරන්නත් පුළුවන්. trouble shooting වලටත් ගොඩක් වැදගත්. හරි. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ Kali Linux අනිත් Linux distributions වලින් අපි තම Ubuntu, Mint වගේ ඒවයින් කොහොමද වෙනස් වෙන්නේ කියන එක. අනික cyber security වලට කෙනෙක් අලුත් නම් එයාට මේක පාවිච්චි කරන්න පටන් ගන්න එක අභියෝගයක්ද?
ප්‍රධානම වෙනස තමයි අරමුණ. කැලි හදලම තියෙන්නේ පෙනිට්‍රේෂන් ටෙස්ටිං, සිකියුරිටි ඔඩිටිං වලටනේ. ඔව්. ඉතින් අදාළ ටූල්ස් ඔක්කොම වගේ ප්‍රී ඉන්ස්ටෝල්ඩ් වෙනවා. ඒ වැඩවලට ලේසි වෙන්න ඔප්ටිමයිස් කරලා තියෙනවා. අනිත් ඒවා Ubuntu වගේ ඒවා ජෙනරල් පර්පස් OS. එදිනදා වැඩවලට, ඩෙවලොප්මන්ට් වලට එහෙම තමයි ගොඩක්ම සුදුසු. හරි. එතකොට අලුත් කෙනෙක්ට පොඩි අභියෝගයක් තියෙන්න පුළුවන්. මොකද කමාන්ඩ් ලයින් එකට ටිකක් හුරු වෙන්න ඕන. අර ටූල්ස් ගොඩක් තියෙන නිසා ඒවා මොනවද කොහොමද යූස් කරන්න කියලා ඉගෙන ගන්න ටිකක් කල් යනවා. අනිවාර්යයෙන්ම ලර්නින් කර්ව් එකක් තියෙනවා. හැබැයි ඉගෙන ගන්න බැරි නෑ. කොහෙත්ම නෑ. උනන්දුව තියෙනවා නම් ඔන්ලයින් රිසෝසස්, ටියුටෝරියල්ස් ඕන තරම් තියෙනවා. වැදගත්ම දේ තමයි වගකීමෙන් පාවිච්චි කරන එක. ඒක තමයි වැදගත්ම කාරණාව වෙන්න ඇති. මේකේ තියෙන බලයත් එක්ක ලොකු වගකීමක් එනවා කියන එක. අනිවාර්යයෙන්ම මේක හදලා තියෙන්නේ එතිකල් විදියට නීත්‍යානුකූලව සිකියුරිටි ටෙස්ටිං කරන්න. කිසිම විදියකින් නීති විරෝධී වැඩවලට අනුන්ගේ සිස්ටම්ස් වලට අනවසරයෙන් ඇතුළු වෙන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න හොඳ නෑ. එහෙම වුණොත් ඒ මොනොත් ඉතින් බරපතල නීතිමය ප්‍රතිපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ගොඩක් වැදගත්. එහෙනම් අපිට පැහැදිලි කලි ලිනක්ස් කියන්නේ නිකම් OS එකක් නෙවෙයි. ඒක සයිබර් ආරක්ෂණ වෘත්තිකයන්ට නැතුවම බැරි ගොඩක් විශේෂිත කාර්යයන් සඳහාම හදපු බලවත් මෙවලම එකටුවක්. ඔව්. ඒකේ තියෙන අර විශාල ටූල්ස් කලෙක්ෂන් එක, කමියුනිටි සපෝට් එක, ඕපන් සෝස් ස්වභාවය, ඒ ඔක්කොම එකතු වුණාම තමයි ඒක මෙච්චර වටිනාකමක් තියෙන මෙවලමක් වෙන්නේ. ඇත්තටම අද කාලේ හැටියට දවසින් දවස එන මේ සයිබර් තර්ජනය එක්ක හැප්පෙන්න නම් Kali Linux වගේ ටූල්ස් හරියට වගකීමෙන් යුතුව භාවිතා කරන ඉගෙන ගන්න එක අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙනවා. අපි මේ කතා කරපු දේවල් එක්ක අන්තිමට අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ මේ වගේ අතිශයින්ම බලවත් මෙවලමක් Tamange අතේ තියෙද්දි ඒ බලය වැරදි විදියට පාවිච්චි නොකර හැමතිස්සෙම නීතියට සහ සදාචාරයට එකඟව විතරක් ඒක භාවිතා කිරීමේ තියෙන පෞද්ගලික වගකීම කොතරම් බරපතලද නේද? ඒ ගැන මොහොතක් හිතන්න වටිනවා.